ගයිස් අද මගේ වටිකින් ගෙන හදන්නේ අපි යනවා දන්සල් වඳින්න. ඉතින් අද මගේ යාළුවෙක්ට මම හඳුන්වලා දෙන්නම්. ඒත් එක තමයි මම යන්නේ. අද වෙලසකටත් එක්ක ටයිම් කරලා අපි දන්සල් වඳින්න යන්නේ. වඳින්න ගිහලා පන්සලට ගිහිල්ලා තමයි අපි එන්නේ. ගයිස් මාත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට අපිට බලා ගන්න පුළුවන්. පොසන්. ඉතින් අද මේ පැත්තේ ගිය පාර තරම් වෙසක් කලාපයක් නැහැ. හැබැයි මේ පාරක් තියෙනවා. ඉතින් මම ඔයගලව එක්ක යන්න. ඒක බලන්න. ඉතින් මාත් එක්කම එකතු වෙලා ඉන්න. මම ඔයාලට මේ අපේ පැත්තේ පොසන් කලාපේ ලස්සන පෙන්නන්න. අයිස් ඉතින් අද මම මගේ යාළුවෙක් එක්ක තමයි අද vlog එක ගේන්නේ. මේනේ මගේ යාළුවා. Hi guys. මේ ඉතින් දැන් අපි මුලින්ම පන්සල් තමයි යන්නේ. ඊට පස්සේ මොකද ඊට පස්සේ අපි අලමුකෝ ඩාන්සර් වලට යනවාද කියලා. ඩාන්සර් ඉස්සරහින් හම්බුණා. ඒවටත් යනවා. එහෙනම් අපි ගායස් මුලින්ම පන්සලට හම්බෙමු. ඉතින් ගයිස් අපි පොසොන් පොය දවසේ වැඳ පුදා ගන්න ගියේ කපුගොඩ පුරාණ විහාරයට. ඉතින් මායාලෙවයි පන්සලේ ඒ දේවලුත් කරලා ඊට පස්සේ අපි දෙන්නත් එක්ක පයින් ඇවිදම්ම ගියා. ඉතින් මම දැන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ පන්සලේ ලස්සන පින්තූර වගේක්. ඇත්තටම පන්සල හරිම ලස්සනයි. ඉතින් අපි ලස්සන පින්තූර වගේක් පන්සලෙන් ගත්තා. ඉතින් ඒ පින්තූරත් මං හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. Hi guys, ඉතින් දැන් අපි පන්සලේ ඉන්නේ. හොඳටම වහින වැත්තටම මායාලේ පන්සලට ඇවිල්ලා මල් පූජා කරයි හැමදේම කරා. තව අපිට පොඩි වැඩ ටිකක් ඉතුරුයි කරන්න. ඉතින් අපි ඊට පස්සේ ගියේ ඒ ඉතුරු වෙච්ච වැඩ ටිකත් ඉවර කරන්න. හොඳටම වහිනවා. මේ ඒත් අපි ආවා ඉතින්. එහෙනම් guys අපි පන්සලෙන් ගියානකොට වගේම දන්සල් වදින්න යනකොටත් ඔයාලා එක්ක එකතු කර ගන්නම්. ඒ වගේම අපි පැත්තේ පොසන් කලාපේ තියෙනවා. මම කිව්වනේ ඒක ඔයගොල්ලෝ පෙන්නන්න එක්කන් යනවා කියලා. ඉතින් ඔයාලා ඒක බලලා මම එක්කන් යන්න. guys ඉතින් දැන් තාම අපි පන්සල ඇතුලේ ඉන්නේ. හොඳටම වහිනවා. තාමත් වහිනවා. ඉතින් මායාලේ දැන් මේක ඇතුලට වෙලා ඉන්නේ. ඇත්තටම වහිද්දි මේ බෝකොළ හෙලවෙන විදිය හරිම ලස්සනයි. අපි ওই විදිහට පන්සලේ වැඳ පුදාගෙන ඊට පස්සේ අපි දෙන්නත් එක්ක කෙලින්ම ඇවිදගෙන ගිය දන්සල් වඳින්න. ඉතින් අපිට මගදී එක එක දන්සල් හම්බුණා. ඉතින් ඒ දන්සල් වල අපි රෙකෝඩ් කරන්න බැරි වුණා. අපි හැම ගිය දන්සලකින්ම ෆොටෝස් ගහගන්න නම් අමතක කරේ නැහැ. ඉතින් අපිට මුලින්ම වඳින්න හම්බුනේ බත් දන්සලක්. ඊට පස්සේ අයිස්ක්‍රීම් දන්සල් ගොඩකුත්, කඩල දන්සලුත්, බීම දන්සල්, සව් දන්සලුත් අපිට වැඳගන්න පුළුවන් වුණා. ඉතින් ගොඩක්ම අපිට හම්බුනේ සීතල වැස්සේ අයිස්ක්‍රීම් කන්න තමයි. ඉතින් වැස්සේ අයිස්ක්‍රීම් කන්න එකත් වෙනම දෙයක්. ඒක ඔයාලා දන්නවා ඇති. ඉතින් ඒ දවසත් ඒ විදිහට ලස්සනට ගෙවිලා ගියා. ඉතින් මගේ ජීවිතේ තවත් එක ලස්සන මතකයක් විදිහට හැමදාම ඒක මතකේ රැඳිලා තියෙවි. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ. අයිස්ක්‍රීම් දන්සල් දෙක තුනම වැඳින්න හින්දා හැම අයිස්ක්‍රීම් දන්සලේම ෆොටෝ ගත්තේ නැහැ අපි. බත් දන්සලුත් දෙක තුනක් වැඳගත්තා. ඉතින් ඔය වෙනස්
දන්සල් වලින් වැඳපු ෆොටෝ වගේක් තමයි මම මේ vlog එකට ඇඩ් කරේ. ඉතින් ඔයාලත් කමෙන්ට් කරන් යන්න ඔයාලගේ පොසොන් දවස ගත වුණේ කොහොමද? පන්සල් ගියාද? එතකොට මොන මොන දන්සල්ද ඔයගලන්ට වඳින්න හම්බුනේ කියලා පහලින් කමෙන්ට් කරන් යන්න. උදේ යාළුවත් එක්ක පන්සල් ගිහිල්ලා හවස දන්සල් ඇඳලා ආවට පස්සේ ගෙදර ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා අම්මලත් එක්ක එහෙම්ම ගියා පොසොන් බලන්න. ඉතින් මං ඒ ෆොටෝස් ටිකත් vlog එකට ඇඩ් කරන්න හිතුවා. ඉතින් අපි මොන දේ කරන්නත් කලින් මුලින්ම ගියේ අපේ ගමේ පොසොන් කලාපය බලන්න. හරිම ලස්සනට කූඩු හදලා තිබ්බා. ඒ වගේම ලස්සනම ලස්සන තවත් නිර්මාණ ගොඩක් හදලා තිබ්බා. කුඹුරවල් වලට වතුර පුරවලා ලස්සනට හදලා තිබ්බ නිර්මාණ හරිම ලස්සනයි. ඔයාලට මං කිව්වනේ පොසොන් කලාපය පෙන්නනවා කියලා අනිවාර්යෙන්ම. ඉතින් ඔන්න මම මගේ පොරොන්දු ඉෂ්ට කරා. බලන්නකෝ අපේ ගමේ පොසොන් කලාපය ලස්සනයිද කියලා. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ. අපේ ගමේ පොසොන් කලාපය බලන්න යද්දී දන්සල් වලින් නම් අඩුවක් තිබෙත් නැහැ. සිඳ බිඳ මොහඳර පාප සිඳ බිඳ මොහඳර පාප දැල් වූ දහම් ප්‍රදීප දැල් වූ දහම් ප්‍රදීප සිඳ බිඳ මොහඳර පාප සිඳ බිඳ මොහඳර පාප දැල් වූ දහම් ප්‍රදීප දැල් වූ දහම් ප්‍රදීප හෙළදීප තිලෝවග බුදු සමිදේ තිලෝවග බුදු සමිදේ මෙතන මේ කුඹුරට වතුර පුරවලා ලස්සනට නිර්මාණය කරලා තියෙන්නේ රණහංස ජාතක කතාව. ඉතින් හරිම ලස්සනට ඒ නිර්මාණයත් කරලා තිබ්බා. කල අප හෙළදීප තිලෝවග බුදු සමිදේ තිලෝවග බුදු සමිදේ ඒ වගේම තවත් කුඹුරට වතුර පුරවලා තවත් ලස්සනට කරලා තිබ්බ නිර්මාණයක් තමයි මෙන්න මේක. බුද්ධ ප්‍රතිමාවක් දෑත් වලින් දරාගෙන සිටින නිර්මාණයක් තමයි ඊළඟට අපිට බලන්න ලැබුණේ. මේ පාරත් පොසොන් කලාපය ගෙසරේ වගේම හැම පාරම් වගේම ලස්සනට කුඩු වලින් අලංකාර කරලා තිබ්බා. ඒ වගේම පන්සලත් ලස්සනට බල්බ් වැල් වලින් අලංකාර කරලා තිබ්බා. ඉතින් මං එදා ඔයගලන්ට පෙන්නපු ලුණුගම රජමහා විහාරය තමයි මේ විදිහට ලස්සනට බල්බ් වැල් වලින් අලංකාර කරලා තිබ්බේ. ඉතින් අපිට පන්සල ඇතුළට නම් යන්න බැරි වුණා. ඒ වුණාට පන්සල ඇතුළත් ලස්සනට වතුර පුරලා එක එක නිර්මාණ කරලා තිබ්බා. සිඳ බිඳ මොහඳර පාප සිඳ බිඳ මොහඳර පාප දැල් වූ දහම් ප්‍රදීප
දැල් වූ දහම් ප්‍රදීප මේ දකින්නේ අපේ පන්සල ඉස්සරහම කරලා තිබ තවත් නිර්මාණයක්. සිඳ බිඳ මොහඳර පාප දැල් මං කිව්වනේ පොසන් කලාපේ කූඩුවලින් නම් අඩුවක් තිබ්බේ නෑ කියලා. අපිට එක දිගටම ලස්සන කූඩු ගොඩාක් බලන්න හම්බුණා. ඒ වගේම අන්තිම වෙනකන් රැඳිලා ඉන්න ලස්සන නිර්මාණය බලාගන්න පුළුවන් වෙන්නේ ඔයගලන්ට අන්තිමට තමයි. එතකොට මෙතන මේ ලස්සන්ට නිර්මාණය කරලා තිබ්බේ පටාචාරා කතාව. මේ නිර්මාණයක් කරලා තිබ්බේ කුඹරක. කුඹරට උඩින් ලස්සනට උණ බට වලින් පාලමක් හදලා මේ නිර්මාණයක් ලස්සනට හදලා තිබ්බා. හෙලි කල අප හෙළදීප තිලෝවග බුදු සමිදේ තිලෝවග බුදු සමිදේ වගේම පුංචි සිරිපාදයකුත් හදලා තිබ්බා. අපිට ඒක වන්දනා කරන්න නම් යන්න හම්බුනේ නැහැ. ඉතින් මං චූටියට ලං කළා ඔයාලට පෙන්නන්න පොඩි වීඩියෝ එකක් නම් ගත්තා. සිඳ බිඳ ඔයාලා එහෙනම් බලන්නකෝ අපේ පොසොන් කලාපේ හදලා තිබ්බ කූඩුවල ලස්සන. පාප දැල් වූ දහම් ප්‍රදීප දැල් වූ දහම් ඉතින් හැම අවුරුද්දකම වගේ මේ සැරේත් අපේ ගමේ පොසොන් කලාපය බලන්න ගොඩාක් දෙනෙක් ඇවිල්ලා හිටියා. සිඳ බිඳ මොහඳර පාප මේ නිර්මාණය නම් ඇත්තටම අගය කරන්න ඕනේ නිර්මාණයක්. හරිම ලස්සනට චෛත්‍යයක් හදලා ඒකට හෙලිකොප්ටර් එකකින් ලස්සනට මල් වැටෙන විදිහට හදලා තිබ්බ මේ නිර්මාණය නම් ඇත්තටම මානම ලස්සනයි. ඉතින් මේ නිර්මාණය කරේ කවුරු වුණා හරිම දක්ෂ විදිහට මේ නිර්මාණය ලස්සනට කරලා තිබ්බා. ඔන්න ඉතින් අපි පොසොන් කලාපය බලන්න යද්දි යාළුවෝ ටිකකුත් හම්බුණා. එතකොට මෙතන නිර්මාණය කරලා තිබ්බේ අඟුලිමාල කතාව. අපි යද්දි මේ නතර කරන්න අපව අවකන බුදු පිළිමය බලන්න යන්න. හෙලි කල අප හෙළදීප තිලෝවග බුදු සමිදේ තිලෝවග බුදු සමිදේ ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ අපේ පොසොන් කලාපයේ ලස්සනම තැනට. බලන්නකෝ අපේ පොසොන් කලාපය ලස්සනයිද කියලා.
ඇත්තටම ගොඩක් දෙනෙක් දන්නේ මේ වගේ ගමක මේ වගේ ලස්සන පොසොන් කලාපයක් තියෙනවා කියලා. ඉතින් දන්න හැමෝම නම් මේ පොසොන් කලාපය අනිවාර්යයෙන්ම බලන්න එනවා. ඉතින් හැම පාරම වගේම මේ පාරත් හරි ලස්සනට මේ අපේ පොසොන් කලාපේ තිබ්බා. ඉතින් එයාලගේ මහන්සිය, එයාලගේ මාස ගානක මහන්සිය මේ විදිහට ලස්සනට නිමා කරලා ඒ සතුට අනිත් මිනිස්සු විඳිද්දි, අනිත් මිනිස්සු ලස්සන දකිද්දි ඒ මේ නිර්මාණ කරපු මිනිස්සුන්ට දැනෙන සතුට මං හිතන්නේ වචන වලින් පෙරලන්න පුළුවන් වෙයි කියලා. ඔන්න ඉතින් අපේ පොසොන් කලාපය බලන්න ගිහින් මට ඔරුවකත් යන්න හම්බුණා. දැන් මම මේ නැගලා ඉන්නේ ඔරුවක් උඩට. මේ ලස්සන පෙන්වන්නේ මම ඔයගලන්ට ඔරුව උඩ ඉඳලා. අපි දැන් මේ ඔරුව උඩ හිටගෙන තමයි යන්නේ. ඉතින් ඔරුව උඩ යන ගමන් රෙකෝඩ් කරපු ලස්සන පොසොන් කලාපයේ වීඩියෝස් ටිකක් තමයි මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඒ වගේම ඔරුවේ යනකොට අවකන බුද්ධ ප්‍රතිමාව ලස්සනට ඈතට පෙනුණා. සිඳ බිඳ මොහඳර පාප සිඳ බිඳ මොහඳර පාප දැල් වූ දහම් ප්‍රදීප දැල් වූ දහම් ප්‍රදීප සිඳ බිඳ මොහඳර පාප සිඳ බිඳ මොහඳර පාප දැල් වූ දහම් ප්‍රදීප දැල් වූ දහම් ප්‍රදීප හෙලි කල අප හෙලදීප තිලෝවග බුදු සමිදේ තිලෝවග බුදු සමිදේ ඒ වගේම මේ ලස්සන නෙළුම් මලුත් ලස්සනට බල්බ් වලින් ආලෝකමත් කරලා තිබ්බා. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි මගේ පොසොන් දවස ගත වුණේ. ඉතින් ඔයාලා පොසොන් දවසට මොනවද කළේ? ඔයාලට මොනවද පොසොන් දවසේ වඳින්න හම්බෙච්ච දන්සල් කියලා කමෙන්ට් කරන් යන්න. අර ඈතින් වතුර විදින ජලමලත් හරිම ලස්සනක් ගෙනත් තිබ්බා පොසොන් කලාපයට. ඉතින් අන්න අර විදිහට තමයි මමත් අපේ පවුල ඇත් එක්ක ඔරුවේ ගියේ. ඔරුවේ ගිහින් ඇවිත් මම අවකන බුද්ධ ප්‍රතිමාව ළඟටම ගිහිල්ලා බලන්න හිතුවා. මේ තියෙන්නේ ලස්සනට නිර්මාණය කරලා තිබ්බ අවකන බුද්ධ ප්‍රතිමාව. ඉතින් ඇත්තම
ඇත්ත අවගන බුද්ධ ප්‍රතිමාව වගේම ඒකේ අනිරුවක් විදිහට ලස්සනට පොසොන් කලාපයේ අවගන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තිබ්බා. ඉතින් ඇත්තටම මම හිතුවටත් වඩා ලස්සනට මේ අවකන බුද්ධ ප්‍රතිමාව අපේ ගමේ මිනිස්සු වෙහෙස මහන්සිලා නිර්මාණය කරලා තිබ්බා. ඉතින් ඇත්තටම අවකන බුද්ධ ප්‍රතිමාව සේම අලංකාරව මේ නිර්මාණය කරලා තිබ්බ එක දකිනකොට මට ඇත්තටම මානම සතුටක් දැනුණා. සිඳ බිඳ මොහඳර පාප සිඳ බිඳ මොහඳ Hi guys, ඔන්න මම ඔයගලන්ට පොසොන් කලාපය ගෙනාවා. ඔයගලන්ට මේ vlog එක හොඳයිද කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාලා මගේ channel එකට අලුත් නම් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like කරලා subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අලුත් vlog එකකින් හමු වෙනකම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.